පාලමක් කිව්වහම අපිට මතක් වෙන්නේ ගඟක් හෝ ඇලක් උඩින් වාහනවලට යන්න හදපු පාරක්. හැබැයි අද මම ඔයාලව එක්කන් යන්නේ ලංකාවේ තියෙන හරිම අපූරු ඒ වගේම අමුතුම පාලමක් ළඟට. මේ පාලම උඩින් යන්නේ වාහන නෙමෙයි. මේ පාලම උඩින් යන්නේ තවත් මහා ජල කඳක්. මේක වතුර උඩින් වතුර ගෙන යන අපූරු ඉංජිනේරුමය විස්කමක්. පොළොන්නරුව කියන්නේ වාර ශිෂ්ටාචාරයේ හදවත. අතීත රජවරු අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ යවන්න එපා කිව්වා වගේම නූතන ඉංජිනේරුවනුත් ඒ උරුමය ඉදිරියට අරන් ගිහින් තියෙනවා. හිඟුරක් ගොඩ පිහිටලා තියෙන මේ ගිනිපෙට්ටි පාලම නිර්මාණය වෙන්නේ මින්නේරිය වැවේ ඉඳන් කවුඩුල්ල වැවට වතුර අරන් යන යෝධ ඇල වෙනුවෙන්. මේ ගමනේදී යෝධ ඇලට හරස් වෙන්නේ තවත් ස්වභාවික දිය පහරක්. ඒ දිය පහරත් එක්ක යෝධ ඇලේ වතුර කලවම් වෙන්න දෙන්න බෑ. මොකද මේකේ වතුර මට්ටම් දෙකක් තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි මේ අපූර්ව විසඳුම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. යටින් ස්වභාවික ඇල ගලාගෙන යද්දි ඒකට උඩින් කොන්ක්‍රීට් පාලමක් හදලා ඒ පාලම ඇතුලෙන් මින්නේරිය වැවේ වතුර කවුඩොල්ලට අරන් යනවා. මේක හරියට අහසින් යන ගඟක් වගේ. මේ තියෙන්නේ කලින් නිර්මාණය කරලා තිබ්බ ගිනිපෙට්ටි පාලම. මේක වෙනුවට අලුත් ගිනිපෙට්ටි පාලමකුත් හදලා තියෙනවා. අපි යමු ඒක බලන්න. ඇත්තටම මේ ගිනිපෙට්ටි පාලම තියෙන තැන හරිම ස්වභාවික විදිහට තමා තියෙන්නේ. මේ තැන හරිම නිදහස් තැනක්. අපිට ගමන් මහන්සිය නිවාගෙන කෑම ටිකක් එහෙම කාලා නාලත් යන්න පුළුවන් විදිහට තමයි මේ තැන හදලා තියෙන්නේ. ඒ වගේම මේ තැන චූටි බබාලට වගේම ලොකු බබාලටත් විනෝද වෙන්න පුළුවන් හරිම ලස්සන තැනක්. අපි එහෙනම් යමු අලුත් ගිනිපෙට්ටි පාලම බලන්න. හිඟුරක් ගොඩ කියන්නේ නිතරම සුළං හමන කොළ පාට වෙල්යායවල් තියෙන ලස්සන පැත්තක්. මේ පාලම දෙපස තියෙන ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිත මේ වතුරත් එක්ක තදින්ම බැඳිලා තියෙනවා. වීඩියෝ එකේ දකිනා වගේ මේ පාලම උඩට ගියහම දැනෙන සිසිලස විස්තර කරන්න වචන නැහැ. හරියට ස්වභාවික AC එකක් වගේ. මේ තියෙන්නේ අපි බලන්න ආපු ගිනිපෙට්ටි පාලම. මේක දිගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපිට පාලමක් හම් වෙනවා. මේ පඩිපෙළ දිගේ පාලම උඩට නැග්ගහම අපිට මේක ගිනිපෙට්ටි පාලම විදිහට දකින්න පුළුවන්. බැලූ බැල්මට මේක හරියට එක දිගට පෙළට තියපු ගිනිපෙට්ටි වගේ පේන නිසා තමයි ගැමියෝ මේකට ගිනිපෙට්ටි පාලම කියලා කියන්නේ. හැබැයි තාක්ෂණිකව මේකට කියන්නේ ජල පාලමක් කියලා. ඔයාලා මේ පාලම ගාවට ආවොත් ඔයාලට ඇහෙන ජලයේ රිද්මය හරිම පුදුමයි. පාලම යටින් යන වතුරේ ශබ්දයයි පාලම ඇතුලෙන් වේගයෙන් ගලාගෙන යන වතුරේ ශබ්දයයි එකතු වෙලා මුළු පරිසරයම එකම සංගීතයක් කරනවා. මේ පාලමට යටින් තවත් ස්වභාවික ඇලක් ගලාගෙන යනවා. මං කලින් කිව්වා වගේ ඒ ඇලේ ජලයත් එක්ක කලවම් නොවන විදිහට තමයි මේ ගිනිපෙට්ටි පාලම හදලා තියෙන්නේ. මේක හරියට කැලයක් මැද තියෙන ස්විමින් පූල් එකක් වගේ කියලාත් අපිට හිතන්න පුළුවන්. මේක බලන්න එන කෙනෙකුට අපේ රටේ වාරි තාක්ෂණයේ තියෙන දියුණුව ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා නිසැකයි. අපි මේ පාලම දිගේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. මේ පාලම දිගේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන යද්දි අපිට හරිම අපූර්ව තැනක් හම්බ වුණා. මං ඔයාලට කිව්වානේ ලොකු බබාලට විනෝද වෙන්න පුළුවන් වගේම චූටි බබාලටත් මෙතන විනෝද වෙන්න පුළුවන්. ලොකු අය විනෝද වෙද්දි චූටි බබාලට බලන් ඉන්න බැහැනේ. ඒ නිසා චූටි බබාලටත් විනෝද වෙන්න පුළුවන් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යමු. එතකොට අපිට චූටි බබාලට විනෝද වෙන්න පුළුවන් තැන හම්බ වෙනවා. හැබැයි යාළුවනේ මේ ගිනිපෙට්ටි පාලම බලන්න යනවා නම් මෙතනින් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න ඕනේ. අපි යද්දි නම් එතන කවුරුත් හිටියේ නෑ. ඒ හින්දා අපිට ඇතුළට එන්න පුළුවන් වුණා. ඔයාලා යද්දි එතන කවුන්ටරෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන යන්න. ඒකට සුළු ගාණක් තමයි අය කරන්නේ. මේ තියෙන්නේ චූටි බබාලට විනෝද වෙන්න පුළුවන් තැන.
එතනත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම මෙතන බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. එතන වෙනම බෝට්ටුවක් තියලා තියෙනවා. අපිට නම් යන්න බැරි වුණා. එතන කවුරුත් හිටපු නැති හින්දා. මං හිතන්නේ බෝට්ටු සවාරි යනවා නම් ඒකටත් සුළු ගාණක් අය කරනවා. මෙතෙන්ට ආවට පස්සේ යාළුවනේ මාරම නිදහසක් දැනෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක්. චලපහර ශබ්දයයි කුරුල්ලොන්ගේ ගීතයි විතරමයි ඇහෙන්නේ. ගමන් මහන්සිය නිවා ගන්න කියාපු තැන. චූටි බබාලට සෙල්ලම් කරන්න හදලා තියෙන මේ තැන කම්බි වැටකින් තමයි වට කරලා තියෙන්නේ. ඔයාලා චූටි බබෙක් අරගෙන එනවනම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. මොකද දෙපැත්තෙම තියෙන්නේ වතුර. වතුර තියෙන නිසා ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු මේ වාරි උරුමය සහ නූතන තාක්ෂණය එකතු වුණු මේ වගේ තැන් අපි රැක ගන්න ඕනේ. ඔයාලා මෙතනට ආවොත් දකින්න ලැබේවි මේ පාලම අසල හරිම පිරිසුදු පරිසරයක් තියෙනවා. ඒ නිසා බලන්න එන ඔයාලත් පරිසරයට ආදරය කරන්න. විනාශ කරන්න එපා. ඔයාලා කෑමට අරන් එන පොලිතින් කඩදාසි ඒවා මේ පරිසරයේ දාලා යන්න එපා. ඔයාලා යද්දී ඒවත් අරගෙන යන්න. එතකොට අපිට ආයෙමත් දවසක ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය හරි ලස්සනට විඳ ගන්න පුළුවන්. ඔයාලත් පොළොන්නරුව පැත්තේ ට්‍රිප් එකක් එහෙම යනවනම් හබරන පැත්තේ ඉඳන් එනකොට හිඟුරක්ගොඩ පාරේ විනාඩි කිහිපයක් ගියොත් මේ අපූර්ව නිර්මාණය දැක ගන්න වගේම විඳ ගන්නත් පුළුවන්. මං අද ඔයාලට කිව්වේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩ පිහිටලා තියෙන ගිනිපෙට්ටි පාලම ගැන. අපේ රටේ තවත් මේ වගේ ගිනිපෙට්ටි පාලම් තියෙන තැන් තියෙනවා. ඉතින් මේ වගේ අපේ රටේ තියෙන ලස්සන තැන් ගැන තොරතුරු දැනගන්න අපේ SL Videos YouTube channel එක subscribe කරන්න. අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිනිපෙට්ටි පාලම ගැන මන් දන්න තොරතුරු ටිකක් තමයි ඔයාලට කියලා දුන්නේ. ඔයාලත් දන්න තොරතුරු තියෙනවා නම් comment එකක් දාලා මටත් ඒවා කියන්න. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.